හිතට සුව දෙන වාසනාවන්ත දවසක් වේවා. ස්තුති පූරක වීම ඔබට බොහෝ දේ ලබා දෙනු ඇත. අපට ලැබී තිබෙන යහපත් සෑම දේ වෙනුවෙන්ම ස්තුති වීම, කෘතඥතාව පළ කිරීම විශ්වයෙන් තව තවත් අපට බොහෝ දේ ආකර්ෂණය කර ගැනීමට මඟ පාදනවා. තමන්ට නොලැබුණු දේවල් ගැන නොසිතා ලැබුණු දේ පිළිබඳව සිතා ස්තුතිවන්ත වන්න. ලෝක ප්‍රකට ද මැජික් කෘතිය රචනා කළ රොන්ඩ බර්න් කෘතිය පුරාම කතා කරනවා ස්තුතිවන්ත වීමේ ප්‍රබලතාවය ගැන. ඒ නිසා අප සෑම දිනකම උදෑසන හෝ රාත්‍රී අවදි වූ පසු හෝ නින්දට යාමට පෙර අප දවස යහපත් කළාට විශ්වයට ස්තුතිවන්ත වීම පුරුද්දක් කරගත යුතුයි. ඔබම අත්හදා බලන්න මේ ක්‍රමය. ඔබට බොහෝ දේ ආකර්ෂණීය වේවි. ඔබේ යහපත් ප්‍රාර්ථනා ටිකෙන් ටික සඵල වන ආකාරය ඔබටම දැනේවි. නිදහස් තැනක අසුන්ගෙන දැස් පියාගෙන මෙය සිදු කිරීම ආරම්භ කරන්න. විශ්ව මාතාවනි, අද දිනය මට ජීවත් වීම ලබා දුන්නාට ස්තුති වේවා. මට අද දිනය සාර්ථකව කටයුතු කිරීමට ශක්තිය ලබා දුන්නාට ස්තුති වේවා. විශ්ව මාතාවනි, මාහට අද දවස සාර්ථකව කටයුතු කිරීමට නිරෝගී ශරීරයක් ලබා දුන්නාට ස්තුති වේවා. විශ්ව මාතාවනි, දවස සාර්ථක කර ගැනීමට මට සැහැල්ලු මනසක් ලබා දුන්නාට ස්තුති වේවා. යහපත් මිනිසුන්ම පමණක් මුණ ගැසුවාට විශ්ව මාතාවනි, ඔබට ස්තුති වේවා. අද දවස සාර්ථක කර ගැනීමට අවශ්‍ය මූල්‍ය ශක්තිය ලබා දුන්නාට ස්තුති වේවා. අද දවසේ මගේ ප්‍රාර්ථනා ඉටු කිරීමට විශ්ව මාතාවනි, ඔබට ස්තුති වේවා. අද දවසේ මගේ ප්‍රාර්ථනා ඉටු කරාට විශ්ව මාතාවනි, ඔබට ස්තුති වේවා. අද දවස යහපත් කිරීමට මට උදව් කළ මාගේ නිවැසියන්ටත් සමස්ත මිනිස් ප්‍රජාවටත් ස්තුති වේවා. මේ විශ්වයටත් මේ විශ්වයේ හරහා ලැබෙන හැම දෙයකටමත් ස්තුති වේවා. අද දිනය සුභවාදී කරන හැම දිනාටමත් ස්තුති වේවා. මාගේ ප්‍රාර්ථනා ඉටු කළ විශ්වයට 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 ස්තුති වේවා.